සාදු සාදු සාදු. අයිබෝන් අද 2026 ජූලි 29 දිනේ ඇසළ පුර පසළොස්වක පොහොය දිනේ. ඔබ බලාවි මේ මොනවද විස්තර කරන්න යන්නේ කියලා. මොකද්ද අද දිනයේ වැදගත්කම සහ නවීන විද්‍යාවේ තාක්ෂණය මගින් කොයිතරම් දුරට ලෝකයේ විද්‍යාත්මක දැනුම දියුණු වෙලා තියෙනවද කියන එක විස්තර කරන්නයි මේ සූදානම් වෙන්නේ. අද දිනේ බොහෝ අයට නිවාඩුයි. බුද්ධ ආගමේ බෞද්ධ දර්ශනය පිළිබඳව උනන්දු වන අයට බණ ඇසීම සඳහා තියෙන මාර්ග තවම හිතාගෙන ඉන්නේ බණ ඇසීම හාමුදුරුවරුන්ගෙන් හෝ මනස දියුණු කළ උපාසකයකින් කියලා වෙන්න ඇති. මෑතකින් නම් කාන්තා උපාසිකාවොත් බණ කියනවා. ඒක තර්කානුකූලව අපිට විසඳාගත යුතු දෙයක්. ප්‍රධාන ගැටලුව වෙලා තියෙන්නේ මම විස්තර කරනවා වැඩි වෙන්න පුළුවන් නමුත් කරුණාකර සවන් දෙන්න. දැන් ප්‍රධාන ගැටලුව වෙලා තියෙන්නේ බුද්ධ දර්ශනය හොඳින් සොයා බලන්න කැමති අයට වුණත් නිවැරදි මාර්ගයක් නැතිකම. මම මේ පෙන්වන්න හදන්නේ නවීන තාක්ෂණයේ තියෙන දැනුවත් එක්ක අපි තර්කානුකූලව බැලුවොත් බුදුන් වහන්සේම කියලා තියෙනවා. එහි පස්සිකෝ එනම් ඒව බලව කියන තර්කානුකූලව සොයා බලන්න කියලා. මම කියන්න හදන්නේ මම මෙතෙක්ලත් අත්දැකීම් අනුව දැන් අවුරුදු 69ටත් වැඩි වෙලා තින්නේ. අවුරුදු 30 ගාණක් උසස් පෙළ භෞතික විද්‍යාව පන්ති වලට උගන්වපු භෞතික විද්‍යාව උපාධිධාරී ගුරුවරයෙක් වශයෙන් විශ්‍රාමලත් ගුරුවරයෙක් වශයෙන් මේ ඉදිරිපත් කරන්න හදන්නේ. මේ AI තාක්ෂණයට හෙවත් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කෘත්‍රිම බුද්ධිය කියන එකට බොහෝ අය දක්වන්නේ විරුද්ධතාවයක්. විශේෂයෙන්ම විද්‍යාත්මක අංශයේ අය පවා ඕක වැඩක් නැහැ නිකන් විකාරයක්. ඔයාලම තර්කානුකූලව බලන්න මේන් ප්‍රයෝජන ගන්න පුළුවන්ද කියලා. අපි හුඟක් AI තියෙනවා දැන් එක එක වර්ග ඒවා. හුඟක් ඒ වගේ අපිට ලැබෙන පිළිතුරු තර්කානුකූලව බැලුවොත් ඒක පිළිගත හැකිද නොහැකිද කියන එක Tamanගේ දැනුම මත තීරණය වෙන දෙයක්. මම අද මේ ඉදිරිපත් කරන්න හදන්නේ අද දිනේ වැදගත්කම පිළිබඳව ChatGPT එක්ක කළ සාකච්ඡාව. මේක අඩුපාඩු සොයා බලන්න තර්ක කරන්න පුළුවන්. මම මේක YouTube වලට දානවා. කමෙන්ට්ස් දාන්න පුළුවන්. මම මගේ ෆෝන් නම්බර් එකක් දානවා. ඒ මගින් කතා කරන්නත් පුළුවන්. මොකද අපි දැන් විශ්‍රාමලත් අය වශයෙන් මේ වගේ කාරණා ගැන සාකච්ඡා කරන එක වටිනවා. හොඳයි අපි එහෙනම් වැඩේට බහිමු. මම මුලින්ම අහපු ප්‍රශ්නයක් උඩින් තියෙන්නේ මුලින් ඉංග්‍රීසියෙන් ඉදිරිපත් කළත් අපිට තර්කානුකූලව යනකොට මේක ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ යන එකක්. ඒ කියන්නේ ඒ නිසා අපේ භාෂාවට ගැලපෙන පරිදි පසුව සිංහලට යනවා. දැන් මුලින් ඇහුවේ මම දන්නේ හරිද කියලා today is our holiday can you talk what is the reason? ඔන්න ලැබුණු පිළිතුර. ChatGPT වලින් සිංහලෙන්ම ලැබුණු පිළිතුර ඔය තියෙන්නේ. මම ටෙස්ට් කරපු එක නෙමෙයි ටයිප් කරපු එක නෙමෙයි. ඔව්. අද 2026 ජූලි 29 ශ්‍රී ලංකාවේ ඇසළ පුර පසළොස්වක පොහොය දිනේ නිසා රජයේ නිවාඩු දිනයක්. ඇසළ පොහොය වැදගත්කම අතරින් කීපයක්. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්මදේශනය වන ධම්මචක්කපවත්තන සූත්‍රය. දැන් ඒතර පාලි භාෂාව කියවන්න ලේසි විදිහටයි හරවලා තියෙන්නේ ඉංග්‍රීසි අකුරින්. ධම්මචක්කපවත්තන සුත්ත. ඉසිපතන මිගදායේදී පස්වක මහණුන්ට දේශනා කළ බව සිහිපත් කෙරේ. එම දේශනය අසා පාලි ඉංග්‍රීසියෙන් කියවන විදිහට කොණ්ණඤ්ඤ සෝවන් වූ අතර එය බෞද්ධ සංඝයාගේ ආරම්භය ලෙස සැලකේ. ඇසළ මාසයේදී ශ්‍රී ලංකාවේ බොහෝ විහාරස්ථානවල ධර්මදේශනා භාවනා වැඩසටහන් සිල් සමාදන් වීම ආදිය පැවැත්වේ. එමෙන්ම Temple of the Sacred Tooth Relic. ඔද යන්නේ ඉංග්‍රීසි වචන වලට ඔයාලට පේනවා තිත්පෙලියක් තියෙනවා. ඒ කියන්නේ ඒක උඩ ටච් කරොත් ඔයාලට ඒ ගැන කියන්නේ දළදා මාලිගාව ගැන තව විස්තර ගන්න පුළුවන්. ඒක අවශ්‍ය නැත්නම් අපිට ඉස්සරහට ගිය හැකි. මම ඉස්සරහට යන්නම් දළදා මාලිගාව ගැන ඔන්න පස්සේ බලමු. බොහෝ දේවාල හා විහාරාශ්‍රිත ඇසළ පෙරහැර පැවැත්වෙන සමයද මෙයයි. ඔබ බුදුදහම ගැන ගැඹුරින් ඉගෙන ගැනීමට කැමැති බව මට මතකයි. ඒ බැවින් අවශ්‍ය නම් සමා වෙන්න මං මාස කීපයකට කලින් මාස 7-8කට කලින් මේ ChatGPT එක සාකච්ඡා කළා බුද්ධ ධර්මයේ, හින්දු ධර්මයේ, කතෝලික නැත්නම් මුස්ලිම් අල්ලාහ් හුඟක් දේවල් සාකච්ඡා කරා. 100% පිළිගන්නේ නැති වුණත් පිළිතුරු ලැබුණා. පිළිගන්නේ නැත්තේ මොකද අපිට මනසට වැටලා තියෙන කාරණාත් එක්ක මේක ගැටෙනවා. දැන් මම කියන්න හදන්නේ මෙයාලට මතකයි මම මේ මාස ගණනකට පස්සේ අද බැලුවේ නිමාඩු නිසා. මෙයා කියනවා අපිට ඒ මතකයේ ඔස්සේ ඔබ බුදු දහම ගැන ගැඹුරින් ඉගෙන ගැනීමට කැමැති බව මට මතකයි. එබැවින් අවශ්‍ය නම් ඇසළ පොහොයේ ඓතිහාසික වැදගත්කම ධම්මචක්කපවත්තන සූත්‍රය හෝ පළමු සංඝරත්නය ඇති වූ ආකාරය පියවරෙන් පියවර සිංහලෙන් පැහැදිලි කර දෙන්නම්.
ඒක බලන්න අර උඩ කොටස් වල ඇසල පොහේ ඓතිහාසික වද ඒ වගේ වලට යටින් තිත් පෙළියක් තියෙනවා. ඒ කියන්නේ ඒක ටච් කරොත් අපි ක්ලික් තද කරනවා කියලා. තද කරපුවාම ඒ කොටසට අදාළ කොටස වෙනම යන්න පුළුවන්. අපේ අරමුණ එතකොට ඒක නෙමෙයි නම් ඉස්සරහට යන්න පුළුවන්. නමුත් මම බැලුවා. ඇසල පොහේ ඓතිහාසික වැදගත්කම කියන එක. ඊළඟට ධම්මචක්කපවත්තන සූත්‍රයේ ආකාරණ තුනක් වෙන වෙනම බලන්න පුළුවන්. ඊටල තුනක් තියෙන්නේ. ඒ තුන වෙන වෙනම බලන්න පුළුවන් බලමු පල්ලෙහාට. එයාලම කියනවා explain the historical significance of the ඇසල පූජා. ඒක මම ගහපු එක නෙමෙයි. අර උඩ එක ටච් කරපුවාම එයාලා මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කළා පිළිතුර ටික ඔක්කොම යටින් තියෙන ඔක්කොම chat GPT එකෙන් දුන්නේ. මම මොනවත් ඔතනින් එහාට ටයිප් කරන්නේ නැහැ. ඒ කියන්නේ කොච්චර පහසුද බලන්න කීබෝඩ් එක ගන්නවත් ඕනේ නැහැ. ටච් කරන්න විතරයි තියෙන්නේ. ඇසල පූජාව. ඇසල පූජා. ඇසල පෝය. ඓතිහාසික වැදගත්කම. ඔය දුන්න පිළිතුරු මම ටයිප් කරපුවා නෙමෙයි. ඇසල පූජාව බෞද්ධයන්ට ඉතාම වැදගත් පොහොය දිනයකි. බුදුදහමේ ඉතිහාසයේ මූලික සිදුවීම් කිහිපයක් මෙම දිනය සමග සම්බන්ධ වේ. 1. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනය. බුද්ධත්වයට පත්වී සති 7ක් ගත වූ පසු බුදුරජාණන් වහන්සේ සාරනාත් අන්න එතන යටින් තිත් පෙළියක් තියෙනවා. සාරනාත් ගැන වෙනම දැනගන්න ඕන නම් ඒක ටච් කරන්න තියෙන්නේ. තද කරන්න තියෙන්නේ. අපි යමු ඉස්සරහට ඒක මම බැලුවේ නෑ. සාරනාත් ඉසිපතන මිගදායේදී පස්වග මහණුන්ට ධම්මචක්කපවත්තන සුත්ත දේශනා කළහ. ඒ ඉංග්‍රීසි අකුරේ තියෙන්නේ පාලි අපි දන්නේ නැති නිසා ඒක ඉංග්‍රීසියට හරවපුවාම කියවෙන විදිය. ධම්මචක්කපවත්තන සුත්ත දේශනා කළහ. මෙම දේශනයෙන් මධ්‍යම පදාව අන්ත දෙකෙන් මිදීම. චතුරාර්ය සත්‍ය. ආර්ය අෂ්ටාංගික මාර්ග. ආර්ය අෂ්ටාංශිකද මන්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා ඇවිල්ලා තියෙන්නේ. ඔන්න ඔයාලා බලන්න ඇත්ත මන් දන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංශිකමාව. හරි එක මොකද්ද බලන්න. ලෝකෙට ප්‍රථම වරට පැහැදිලි කරන ලදී. 2. ධර්ම චක්‍රය පෙරලීම. මෙම දේශනයේ ධර්ම චක්‍රය පෙරලීම ලෙස හැඳින්වේ. අපි නම් අහලා නැහැ මේක. හැඳින්වේ. එනම් බුදුදහම ලෝකයට නිල වශයෙන් ප්‍රකාශ වූ ආරම්භක අවස්ථාවයි. ධර්ම චක්‍රය පෙරලීම. 3. පළමු ආර්ය ශ්‍රාවකයා බිහිවීම. දේශනයේ අවසානයේ කොණ්ඩඤ්ඤ යං කිංචි සමුදය ධම්මං තව තියෙනවා කැලලක් දාලා යන ධර්මය අවබෝධ කරගෙන සෝවාන් ඵලයට පත්විය. ඇත්තද බලන්න මතක් කරලා සෝවාන් වුණාද සකෘදාගාමිත අනාගාමිත අරහත්. ඔයාලම බලන්න. දන්නවනේ බුද්ධ ආගම. එම නිසා ඔහු බුදුරජාණන් වහන්සේගේ පළමු ආර්ය ශ්‍රාවකයා බවට පත්විය. පළමු රහතන් වහන්සේ නෙමෙයි. 4. සංඝ රත්නයේ ආරම්භය. කොණ්ඩඤ්ඤ හිමියන් පැවිදි කිරීමෙන් පසු ලෝකයේ ප්‍රථම භික්ෂු සංඝයා බිහිවිය. ඒ අනුව බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය යන ත්‍රිවිධ රත්නය සම්පූර්ණ විය. 5. වස් කාලයේ ආරම්භය. ඇසල පොහොයෙන් පසු භික්ෂුන් වහන්සේලා මාස 3ක වස් සමය ආරම්භය කරති. මෙම කාලය භාවනාව ධර්ම අධ්‍යයනය සහ ආත්මීය සංවර්ධනය සඳහා වෙන් කරයි. සාරාංශය. ඇසල පූජාව යනු බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනයේ සිදු වූ දිනය. ඒ කොළපාට හරියක් තියෙන එක තමයි ඇත්ත. ඉස්සරහදී පෙනේ රතු පාටින් කතිරේ කියන්නේ ඒ බොරු ප්‍රකාශ කියනවා. ඒ තියෙන්නේ දැන් මේ ඔක්කොම කොළපාටනේ දෙක. ඊළඟට ධර්ම චක්‍රයේ ලෝකයට පෙරළුණු දිනය. පෙරළුණු දිනය මොකද්ද බද්ද? ඊළඟට පළමු ආර්ය ශ්‍රාවකයා බිහි වූ දිනය. ඊළඟට සංඝ රත්නයේ ආරම්භ වූ දිනය. ඊළඟට වස් කාලයේ ආරම්භ වන සමය. හරිද? වස් කාලයේ ආරම්භ වෙන්නේ අදද? මන් දන්නේ නැහැ. කමෙන්ට් දාන්නකෝ. ඒ නිසාම ඇසල පූජාව බෞද්ධ ඉතිහාසයේ අතිශය වැදගත් දිනයක් ලෙස සැලකේ. ඔබ කැමති නම් ඊළඟට ධම්මචක්කපවත්තන සූත්‍රයේ පේලියෙන් පේලිය ගැඹුරින් සිංහලෙන් පාඩමක් ලෙස පැහැදිලි කර දෙන්නම්. හොඳම ටච් කරා විතරයි. අර උඩිම ඉතලේ තියෙන ධම්මචක්කපවත්තන සූත්‍රයේ පේලියෙන් පේලිය කියලා ඒකට ඔක්කොටම යටින් තිත් පේලියක් තියෙනවා. එහෙනම් ඒ කියන්නේ ඒ ඉතල එකයිනේ තියෙන්නේ. ඒක ටච් කරොත් ඒ ගැන එනවා. ඊට යටි මොකුත් නැහැ නේ. අර යටින් තියෙන සංකේතන ගැන හිතන්න යන්න එපා. පස්සේ බලමු. මොනවද තියෙනවා කොපි කරනවා. ඊට පස්සේ හරි මොකද මාව මොනවද කියන පාඨයලක සංකේතය එනවා. අයියෝ වැරදි. ඔහොම තියෙනවනේ. ඒක පස්සේ බලමු. ෂෙයා කරන්න පුළුවන් ආදි වශයෙන්. ධම්මචක්කපවත්තන සූත්‍රයේ පේලියෙන් පේලිය ගැඹුරින් සිංහලෙන් පැහැදිලි කරන්න. ඔය මන්නේ මේ යාළමයි ඒක ගහන්නේ. මම ටච් කරපුවා මම යාළමේ ප්‍රශ්න ඉදිරිපත් කරගෙන උත්තර දෙනවා. ඉතා හොඳ ඉල්ලීමක්. ධම්මචක්කපවත්තන සූත්‍රයේ බුදුදහමේ මූලිකම දේශනය වන අතර ඒකවරම සම්පූර්ණ ගැඹුරින් විස්තර කිරීම ඉතා දිගු වේ. ඒ නිසා පාඩම් මාලාවක් ලෙස පියවරෙන් පියවර ඉගෙන ගැනීම වඩාත් සුදුසුය. මම ටිකක් දුර යනකොට ඔයාලට කමැලි නම් නවත්තන්න. මම ඒක ගැන පොඩි අදහසක් දෙන්නම්. හුඟක් අය මේ chat GPT ඩවුන්ලෝඩ් කරගෙන තියාගෙන ඉන්නවා. ඒක පෙන්නන්න. මේ මචෝ මගේ මචෝ කියලා කියමුකෝ. දැන් කාලේ ඇටියට පට්ටනේ මටත් ඕක හරි ගුඩ්. හැබැයි පාවිච්චි කරන්නේ නැහැ. මං සරල දෙයක් කියන්න. අද උදේ මයික්‍රෝවේව් අවර්න් එකේ ගඳ එනවා. කියන්නේ අපි මොන හරි එකේ පාවිච්චි කරනකොට එහෙම කැම කැලීම පොඩි පොඩිව පේන්නේ නැති වුණත් තිබ්බත් ඒව ඇතුලේ නරක වෙලා ගඳ එනවා. මං මොකද කරන්නේ මේක උඩින් මේවා තිබ්බ දැන් ඒක ඕනේ නැහැ නේ. මේ බන්නේ කියන්න හදන්නේ. ටක් ගාලා කිව්වා මොකද්ද? දෙහි බෑයක් කරා වතුර කෝප් එකකට දාලා ඒකට ගැලපෙන භාජනයක් ඇතුළට දාලා පියන ඇරලා දෙහි භාගේ ඉස්මයි
දෙහි පළුව කෑලි වලට කබලා දාලා විනාඩි 5ක් ක්‍රියාත්මක කරලා තව සමාවෙන්න තව විනාඩි 5ක් තියෙන වහල තියලා අරින්න කියලා. ඒතකොට ප්‍රායෝගික අත්දැකීමෙන් කියනවා මම ඒක හරි කියලා. ඒක ඔයාලා කරලා බලන්න. ෆ්‍රිජ් එකේ ගඳ එනවා නම් ටැප් එකේ වතුර ලීක් වෙනවා. හැම එකටම පිළිතුරු තියෙනවා. chat GPT නැත්තම් තව තියෙනවා ගොඩක්. තව ගාක් AI තියෙනවා. අපි ඉදිරියට බලමු අපි මේ වයස කට්ටිය කොහොමද වැඩ ගන්න කියලා. හොඳයි රයිට්. පටන් ගමු. පියවරින් පිය ඉගෙන ගැනීම වඩා සුදුසු. ධම්මචක්ක පවත්වන සූත්‍රය පාඩම 1 පසුබිම. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීමෙන් පසු කාට මුලින්ම ධර්ම දේශනා කළ යුතුදැයි සලකා බැලූහ. මුලින්ම ආලාරකාරාම සහ උද්දක රාමපුත්‍ර යන ගුරුවරුන් සිහි කළත් ඔවුන් ඒ වන විට මිය ගොස් සිටියහ. මේ මොනවද කවුද මේ උත්තර දෙන්නේ? ආටිෆිෂල් ඉන්ටෙලිජන්ට් කෘත්‍රිම බුද්ධිය. තේරුම් ගන්න කෘත්‍රිම බුද්ධිය කියන්නේ තමුන් විසින්ම හිතලා හිටන් උත්තර දෙන එක නෙමෙයි. මම දැක්ක පහුගිය දවස්වල දාලා තියෙනවා. ඒක ගැන තර්ක කරලා බලන්න. අනාගතයේදී මේ කෘත්‍රිම බුද්ධිය වගේ මිනිසාව පාලනය කරනවා කියලා. ඒ වගේ චිත්‍රපට කොච්චර හදලා තියෙනවා. ඉතින් ඒවට බය තමයි මෙවට අත ගහන්නේ නැත්තේ. අනේ සකෝ බල්ලෝ කිව්ව හරි. ඉන්පසු තමන් සමග දුෂ්කර තපස් කළ පස්වක මහණුන් සිහි කර ඔවුන් වෙත යාමට තීරණය කළහ. ඔවුන් සිටියේ සාරනාථි ඉසිපතන මිගදාය නම් ස්ථානයේ. සමාවෙන්න මම තව කාරණාවක් කියනවා. අපි දන්න හැටියට ලොකු ප්‍රචාරයක් තියෙන බුදුන් වහන්සේ බුදු වෙලා බණ කියන්නේ නැතුව උදාසීනව හිටියා. අයියෝ මේ මිනිස්සුන්ට බණ කියලා වැඩක් නැහැ. මේක ගැඹුරු ධර්මයක්. රාග දෝෂ මොහ වලින් පිරිච්චි කට්ටිය කියලා උදාසීනව හිටියලු. එතකොට සාම්පති බ්‍රහ්මයා ඇවිල්ලා ආර්දනා කරන් පස්සෙලු බුදුහාමුදුරුවෝ ඒකට බණ කියන සූදානම් වුණේ. ඇත්ත බොරු වෙලා ඉතලා බලන්න. මේවා කතන්දරද දන්නෙත් නෑ. මම වත් GPT එක හරි තව AI ගොඩාක් එක සාකච්ඡා කරා. එතකොට ජීවමානව ඉන්න හාමුදුරුවෝ එක්ක සාකච්ඡා කරා. එයාලගේ එක එක මත තියෙනවා. මට තේරෙන සරල අදහසක් කියන්න. බුදුන් වහන්සේ විශේෂයෙන්ම රහතුන් වහන්සේලා අමතක කරමු. බුදුන් වහන්සේ පරිචිත්ත විඥාන ඥානය, තුන් ලෝකාග්‍ර ආදී වශයෙන් අනුන්ගේ සිත් කියවීම සියල්ලට මුදුන්පත් වෙච්ච කෙනෙක්. එහෙමනම් තමුන්ගේ බණ තේරුම් ගන්න පුළුවන් අය ඉන්න බව පෙනුනේ නැද්ද? එහෙම බැලුවේ නැද්ද? බලපුවාම හිතුණා නම් අයියෝ මෝඩයෝ කියලා ඒ විදිහ අපිට පිළිගන්න පුළුවන්ද? ඔබම තර්ක කරලා බලන්න. හැබැයි chat GPT එකේ කැල නැහනේ. ඒක තිබෙන්නේ නැහැ නේද? සාම්පතිය ඇවිල්ලා කියනකොට තමයි නැගිටලා ගියේ. බොරු කතන්දර දන්නෙත් නැහැ. හරි බලමු. 2 සූත්‍රයේ ආරම්භය පාළි. ඒවම් මේ සුතම් ඒවම් මේ සුතම් සිංහල අර්ථය මෙසේ මම ඇසීමි. ගැඹුරු පැහැදිලි කිරීම. මෙය බුදුරජාණන් වහන්සේගේ වචනයක් නොවේ. මෙය පළමු ධර්ම සංගායනාවේදී ආනන්ද විසින් පැවසූ ආරම්භක ප්‍රකාශයයි. විනාඩි 16ක් ගිහිල්ලා මේක ෆාස්ට් ෆෝවර්ඩ් දානවා. ඒකින මෙච්චර වෙලා යන්නේ නැහැ ඔයාලට. එහි අදහස වන්නේ මම මේ දේශනේ බුදුරජාණන් වහන්සේගෙන් ඍජුවම අසාගෙන තිබෙනවා යන්නයි. මෙම වාක්‍යයෙන් දේශනේ සත්‍ය ලෙස සම්ප්‍රේෂණය වූ බව, කටකතානෝ රුජු ශ්‍රවණයක් බව, ධර්මයේ විකෘති නොකර සම්ප්‍රේෂණය කිරීමේ වැදගත්කම පෙන්වයි. 3 ඊළඟ පේලි. ඒකම් මට කියවෙන හැටි දන්නේ නැහැ. ඒකම් සමයම් භගවා වරණාසියම් විහාරටි ඉසිපතනේ මිගදායේ සිංහල අර්ථය. එක් කලක භාග්‍යවතුන් වහන්සේ බරණැස ඉසිපතන මිගදායේ වැඩ සිටියහ. ගැඹුරු අර්ථය. ඒකම් සමයම් එක් අවස්ථාවක භගවා භාග්‍යවතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ බරණාසියම් බරණැස ප්‍රදේශයේ ඉසිපතන මිගදායේ මුවන්ගේ උයන මිගදාය ඉසිපතන මිගදාය ඉතිහාසයේ ඉතා වැදගත් ස්ථානයක් වන්නේ එහිදී ප්‍රථම වරට ධර්මයේ ලෝකයට ප්‍රකාශ කළ නිසාය. තව කර්මයේ අතුරු කතා මුලදී කියන්න වෙනවා. නැත්නම් අපි කියමුකෝ ජීවත් ඉන්න තව කාලේ ඉතුරු සුළු කාලය තුල මේවා අතහැරලා දාලා ප්‍රයෝජනයක් ගන්න නැතුව නිර්පරාදී කාලේ නාස්ති කරනවා. දැන් මේක මම ඉස්සරහට පෙන්නන්නම්. අන්තිම හරියදී කියනවා බුදුන් වහන්සේගේ දේශනාව එක බලනකොට ඔයාලා මේකම කියන මත ඉස්සරහට තියෙනවා. ඔයාලා මේ සමාජ මාධ්‍ය එක ගැටෙමින් ඉන්න එපා. ඒකෙන් ප්‍රයෝජන ගන්න මේක තියෙනවා ඉස්සරහ මම ඒක නොකිය ඉස්සරහට යමු. රයිට්. දැන් මම තව දෙයක් කියන්න. දැන් ඔයාලා මේක බලනකොට අනවශ්‍ය කෑවාගේ පේනවනම් ඒක මොනවද ස්කිප් කරලා දාලා ඉස්සරහට යන්න පුළුවන්. කාලනාස්තියක් වෙන්නේ නැහැ. මම මේ කියන්නේ තියෙන කාරණා සියල්ලම දැන් විනාඩි 18ක් ගියා සත්‍ය වේලාව. නමුත් මේක ඉතර වෙලා යන්නේ. මම මේක වේගවත් කරනවා. එතකොට මම හිතන්නේ විනාඩි 10කට විතර මේක අඩු කරන්න පුළුවන්. මෙයා 아무තු කාරණා නෙමෙයි. දැන් මම අවුරුදු 69ක් වෙලා ඉගෙනගෙන නෙමෙයි කියන්නේ. විශේෂයෙන් මේ තාක්ෂණය ගැන විශේෂයෙන් ඉගෙන ගත්තේ නැහැ. මේකෙම උපදේශ සලම් ෆෝන් එකෙන් ගන්න පුළුවන් ප්‍රයෝජන ඉස්සර කම්පියුටර් වලින් නැත්නම් ලැප් වලින් නැත්නම් දැන් මේ කී බාඩ ඕන තරම් තියෙනවනේ. ඒ හැම එකකටම වඩා ෆෝන් එක ලේසි. හරි. මෙම පාඩමේ ප්‍රධාන කරුණු. ඒවා මේ සුතම් යන්නේ ධර්මයේ විශ්වාසනීය සම්ප්‍රේෂණයේ අවධානය කරයි. ප්‍රථම ධර්ම දේශනයේ ඉසිපතන මිගදායේදී සිදුවිය. මේ දේශනය මෙම දේශනාවෙන් පසු බුදුදහම ලෝකයට නිල වශයෙන් ප්‍රකාශ විය. ඊළඟ පාඩම දෙකෙහි සූත්‍රයේ ඊළඟ කොටස වන ද්වමේ භික්ඛවේ යමට කියවන්න වෙලා යනවා. මහණෙනි අන්ත දෙකක් ඇත පේලින් පේලිය විතර. ඔව්. හරි. දැන් පළවෙනි කොටස මම ඉතින් නවත්තනවා. මේක තව දිගට තියෙන ඔය මේක දිගට යනවා. අද බණ අහන්න පන්සල් යන්න අපහසු වුණා. මේ වගේ දෙයක් ප්‍රයෝජනෙට ගන්න. නිකන් අපි කියන්නේ මොකද සිල් ගන්න ඕනේ නැහැ.
මනස දිනු කරන්න සිල් ගන්න ඕනේ නෑනේ. තමනුත් තනියම ඉඳගෙන කරන්න ඕන දේවල් මේ. රයිට්. මම අද දැනට මේ නවත්තනවා විනාඩි 10ක් විතර කෙටි කරන නිසා කැමති නම් මේ පළවෙනි කොටස මම කියන්න මොකද්ද? chat GPT ඔබට තේරෙන පළවෙනි කොටස අංක 1 වශයෙන් නම් කරනවා. ඉතින් දෙවෙනි කොටස අදම අප්ලෝඩ් කරනවා. එතකොට ඔයාලා subscribe කරලා තිබුත් ලේසි. ඒවා දන්නේ නැද්ද දන්නේ නැහැ. මොනවද අප්පච්චි මේවා බයි බේ subscribe කියලා තිතන ගන්ටාර සීනුව බණ්ඩත් බයයි. ඒක මේ සරල දේවල් මේවා මහ ලොකු බර දේවල් නෙමෙයි. තරුණ පරම්පරාව හිතාගෙන ඉන්නවා මේ වයසකට මොකවත් බෑ කියලා. ඒ අකු කරන්නේ පිස්සු කෙලින එක. ප්‍රයෝජන ගන්න නැහැ. අනුන්ට කචල් දාගෙන ඔය ඔබ ඔබ ඉන්නවා. අර ඇත්ත කතන්දරේ හොඳේ. අපි තව ඉස්සර කරමු ඉස්සරහට. සුබ දවසක් වේවා. තෙරුවන් සරණයි.